නීති විරෝධී පන්සලේ අපේ ඉඩම අයියෙන් කියන්නේ ඔය වීඩියෝ ගන්න ඔරේලා කටලක පටරි කටලක පටගන්න පෙර වාසිකම් ඉස්සරට කට්ටල ඉදලා ඉද කට්ටල දානේ හරි අර පෙතෙන් බයි ඔයා ඕන විදියට මෙහෙ නෑද කෝට්ටෝඩේ දැනුම් දෙන්න ඕන අපි. දැනුම් දීලා තියන්නේ පොඩ්ඩක් හරි ඉන්න හරි. අපේ ඉඩම අපිට දෙනවා ඉඩම උසාවිය නියෝගයක් තියෙනවා පොඩ ඉන්න උසාවි නියෝගය කලවලා තියෙනවා තර්ජනය කරන්න එපා තර්ජනය හරි මට පාඩම් දෙන්න එපා ඔබ උසාවිය බලාගන්න හරි මෙයාට එන්න එපා කියලා තියෙන්නේ පාස් කරනවා නීති විරෝධී පන්සල මම ටැක්ස් ගෙවන පාර පාරේ බෑ නීති විරෝධී පන්සල 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 මට අවශ්‍යතාවයක් නැහැ මෙතන එකක් තියෙනවා මට මේක දැනුම් දීලා තියෙන්නේ දැනුම් දීමක් කරන්න තියෙන්නේ දැනුම් දීමක් කරලා තියෙන්නේ මට හරි ඕගොල්ලන්ගේ බල කරලා මේව කරන්න එපා අරක්කු සුවඳක් වෙනවා මෙතන හරි මේ අපි දන්නේ නැහැ නමුත් මේක පොඩ්ඩක් බලන්න මේ අධිකරණ නියෝගය ඔබතුමාගේ නමින් තියෙනවා. ඔතන 11 දෙනෙක් තියෙනවා. ඔබතුමාගේ නම තියෙනවනේ මේ කෝට්ටෝඩේ. මහත්මයා මේක අහගන්න කියෝනේ. මේක රණ්ඩු වෙලා වැඩක් නැහැ. හරි මම නීතිය දැනගෙන ඉන්නේ මෙතන. මට එකක් ඇවිල්ලා තියෙනවනේ මෙතන. හරි මෙතන කරන්න මහත්මයා දැන් දන්නවනේ කියවරනේ. හරි මේ කියවල මට ඔබතුමා කියවල බැලුවානේ. රයිට්. මේක තියෙන විදිහට මෙච්චරයි මේ අහගන්න. සාමකාමීව කරන්න විකට් එක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පාරවල් අවිර කරන්න බෑ. පාර බෑ. මේකම් පාර අයිනේ කරන්න. හරි පාර ප්‍රධාන පාර අවහිර කරන්න බෑ. කිසිම ඉන්න බෑ මේ පැත්තේ කවුරුත් එන්න බෑ. නීතියෙන් පිට යනවා නම් නීතිය ඔබතුමා නීතිඥයෙක්නේ නීති කරුකල් කරන්නකෝ. ඔව් නීති කරුකණන් එන්නේ පරිසර. ඒක ඔබතුමාලා ඒක අධිකරණවම උසාවියෙන් කරනවා. හරිද ඉඩම් පත්‍ර අපිට මෙතන රණ්ඩු වෙලා වැඩක් නැහැ. හරි ඇත්තටම ඔය අපි එකට කතා කරන්න ඕන පුද්ගලයෝ කියන්නේ ඉස්සරහට. හරි උසාවියේදී උසාවිය ඕන එකක් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මේක මම කියවලා කියන්නේ. අරවන්න විද්‍යාව මම විස නෑනේ මම ඕක ඔයගොල්ලෝ මට ෆයිල් කරලා දුන්නා මම මේක කියවලා තියෙනවා. ආ කියවලා තේරුම් ගන්න නෑ අනිත් පැයක් ඉන්නවා මේක මේ දෙමළෙන් කියන්නේ මේගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න එක්ස්ප්ලেইন කරන්න දෙන්න මෙයාලා අනිත් පැත්තේ කෝට් ඕඩර් එක ඊයේ ගෙනල්ලා කියවුවා. ප්‍රොටෙස්ට් එක නේ මේක නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියලා. නීතිය කියලා දෙන්න බලය තියෙන්නේ. මේ අධිකරණයෙන් දිලා හරි අධිකරණයෙන් එකක් ගෙනල්ලා අලවලා නම් මෙන්න මේව කියලා තියෙනවා මේ විදිහට තමයි අපිට මෙතන හැතරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක प्लीज पलाले बोले तगिरी ग्राम से बेलोल दिसम महाराम सौती ಏರ್ಪಡಿ ಬೇರ್ಪಡಿ ನವರಗಳಿಲಾಲೋ ಆರ್ಪಾಡು ಕಾರಣಗಳಿಲಾಲೋ මෙතන ඕගොල්ලෝ ಪ್ರಧಾನ ಉಳವಾಯಿರು ಮಕ್ಕಳಕ್ಕೂ ಉದಾರ ನಡೆವರ ಉಡಮೈಯಕ್ಕೂ இடையூறும் சேதங்களை ஏற்படுத்தக்கூடாது 2025 3ஆம் மாதம் 12ஆம் தேதியிலிருந்து 2025 3ஆம் மாதம்
මේක ඉතින් නම කියනවා නම් ඒ 11 දෙනාට පස්සේ මේක 500ක් 600ක් 1000ක් එනවා එනවා මේ පාර සටකෝවේ නෑ මේක නීති විරෝධී නෙමෙයි අරක නීති විරෝධී ස්වතන්ත්‍රවාදී අයිතිය නීති විරෝධී පන්සලයි නේද කතා කරන්නේ දැන් බෞද්ධ ශාසන අමාත්‍ය ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ ඒක දැන් අපි කියනවා මේක නීති විරෝධී අත්තරංගොට ගන්න හරි එහෙම බැරි නම් මට නීතිමත් ගන්නවා මේ පොළවේ මේ පොළවේ ඉන්න ඕගලන්ට නෑ දෙමින් නේ මට තියෙන වේදනාව මම මේ ගමේ මේ වෙලා මේ ඔක්කොම දකුණේ ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා මේ මෙහාව ගන්න මේ විහාරාධිපතිව ගන්න විහාරාධිපතිව අත්තරංගුවට ගන්න මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්නේ ඒක මතක තියාගන්න ඔයා ඒක දන්නේ නැත්නම් උඩ ගන්න හරි ඒක මටත් පුළුවන් දුන්න දාගත්තු පළියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලතල ඒක අවුරුදු 20ක් දැන් බලමු 28ක් කියන්න මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ අපිට කරන්න පුළුවන් ඕන එක මගේ මම ටැක්ස් දෙවන එක රැන්නකො කීලෝ උසාවියේ නඩුව තියෙනවනේ නෑ මේ අර මෙතන මේ පාරවල් අපිට පොලිස් තාක්ෂණය කරනවා වැරදි නීතිය තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන න්‍යාය නීති අවශ්‍ය නොකර කරන්න ඕන පාර අවශ්‍ය කරනවා නීති විරෝධී පන්සලට පොලිසිය ආරක්ෂාද නීති විරෝධී පන්සලට 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 අපේ නම අපේ නම අපේ නම නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා අපේ නම අපේ නම අපේ නම අපේ නම අපේ නම වන්දු